ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ මිනිසාට බයිබලයෙන් ඍජුවම දෙන ගැඹුරු ඇමතුම මෙයයි. නපුරු දවස් පැමිණ මට ඒවා ගැන සතුටක් නැතේයි ඔබ පවසන්න වසර ළඟාවීමට පෙර ඔබේ තරුණ කාලයේදී ඔබේ මැවුම්කරු සිහි කරන්න. දේශනාකාරයා 12:1. මෙම පදය වැඩිහිටියන් සඳහා පමණක් නොවේ. එය දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය අනතුරු වැගීම සහ ජීවතුන්ට විශේෂයෙන් කැඳවීමයි. ජීවිතය දෙවියන් වහන්සේ විසින් දන් ලද සුන්දර කාලයක්. ජීවිතය යනු මිනිස් ජීවිතයේ මහත් ශක්තියක්, ආශාවක් සහ සිහින ඇති කාලයකි. මෙම කාලය තුල පුද්ගලයෙක් ගන්නා තීරණ ඔහුගේ ජීවිතයේ මුළු ගමනම හැඩගස්වයි. අද ලෝකේ ජීවත්ව සිටින අයට පවසන්නේ දැන් සතුටින් ජීවත් වන්න, පසුව දෙවියන් වහන්සේ සිහි කරන්න යනුවෙන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය පවසන්නේ දැන් මාව මතක තබා ගන්න, එවිට ඔබේ ජීවිතයට අර්ථයක් ලැබෙනු ඇත යනුවෙන්. දෙවියන් වහන්සේට කැප නොකර ඔබේ ජීවිතය නාස්ති කිරීම පසුව පසුතැවීමට හේතුවක් වනු ඇත. 2. ඔබේ මැවුම්කරු ඔබව දන්නා දෙවියන් වහන්සේ. මැවුම්කරු යන වචනයට ඉතා ගැඹුරු අර්ථයක් ඇත. ඔහු ඔබේ මැවුම්කරු පමණක් නොවේ, ජීවිතයේ ඔබේ අරමුණ සහ කැඳවීම ඔහු දන්නවා. මම ඔබව ගර්භාෂයේ නිර්මාණය කිරීමට පෙර මම ඔබව දැන සිටියේය. යෙරේමියා 1:5. දෙවියන් වහන්සේ මිනිසාව සොයා යාමට පෙර ඔහු දැන සිටියේය. මැවුම්කරුවෝ නොදැන මැවීමේ ජීවිතයක් ගත කිරීම කල නොහැක්කේ. සිතීමට වඩා උතුම් කැඳවීමක්. මෙහි සිහිපත් කිරීම යනු හුලුස් මතක තබා ගැනීම නොවේ. එහි තේරුම ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේට මුල් තැන දීම, ඔබේ තීරණවලට දෙවියන් වහන්සේ ඇතුළත් කිරීම, ඔබේ සම්බන්ධතා, සිතුවිලි සහ හැසිරීම්වලදී දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම. පළමු දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ ඔහුගේ ධර්මිෂ්ඨතාවය සොයන්න. මතෙව් 6:33. ඉරින්දා දිනවල පමණක් නොවේ, අපගේ දෛනික ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ දෙවියන් වහන්සේ විය යුතුයි. අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ ගැන නොසිතා ජීවත් වූහොත් සිදුවන පාඩුව ගැන මෙම පොත කතා කරයි. දේශනාකාරයා පොත මිනිස් ජීවිතයේ හිස් බව හෙළි කරයි. අපි අපේ ජීවිතවල දෙවියන් වහන්සේ ගැන නොසිතා ජීවත් වූහොත් අපේ මනසේ හිස් බවක් ඇතිවෙයි. වැරදි තීරණ ගනු ලැබෙයි. සමහර තුවල අපගේ ජීවිත කාලය පුරාම වේදනාකාරී වෙයි. සමහර දේවල් පසුව නිවැරදි කළ නොහැකි. ඒ නිසා දෙවියන් වහන්සේ අද අපට කතා කරයි. අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ ගැන සිතීමෙන් ලැබෙන ආශිර්වාද. අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ ගැන සිතමින් ජීවත් වූ ජීවිතයක් අපට පැහැදිලි අරමුණක් ලබා දෙයි. නිවැරදි මාර්ගය අපට පෙන්වයි. සැනසුම සහ සාන්තිය ලබා දෙයි. දෙවියන් වහන්සේ විසින් මෙහෙයවන්නේ අනාගතයක් නිර්මාණය කරයි. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තියා භාග්‍යවන්තයි. යෙරේමියා 17:7. ආදරණීය සහෝදර සහෝදරියනි, තම ජීවිතයේ දෙවියන් වහන්සේ ගැන සිතන තැනැත්තියා ඔහුගේ මහලු කාලයේදී ඒ ගැන පසුතැවෙන්නේ නැත. අපගේ කාලය, සිහින සහ ජීවිත අද දෙවියන් වහන්සේට භාර දීමට අපට කැඳවීමක් ලබනවා. දෙවියන් වහන්සේගේ හඬ අද අපට කතා කරයි. ඔබ මිය යන විට මාව මතක තබා ගන්න. ඒ නිසා අපි මේ යාඥා කරමු. ස්වාමිනී, අපි අපේ ජීවිත ඔබේ අතට භාර දෙමු. අපගේ සිතුවිලි, අපගේ තීරණ සහ අපගේ ජීවිතවල ඔබව මුල් තැනට පත් කිරීමට අපට උපව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරමු. ආමෙන්.